හොඳයි. සුබ දවසක් හැමෝටම. අද පොඩි වැදගත් කාරණාවක් කතා කරන්න කියලා හිතුණා. මොකද දැන් ගොඩක් වෙලාවට අපේ ලංකාවේ ඉන්න ලෝගෝ ඩිසයිනර්ලා ඒගොල්ලොන්ගේ ලෝගෝ එකක් කරන්නේ ගොඩක් අඩු මුදලකට. එතකොට මම අද මේ පොඩ්ඩක් කතා කරන්නේ මේක දැන් මම සාක්ෂි සහිතව පෙන්නනමයි කෑෂ් අවුට් එකත් පෙන්නනවා ඔයාලට. පිටරට USA ක්ලයන්ට් කෙනෙක්ගේ ටිප් එක විතරක් රුපියල් 7000ක් හම්බුන එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඩොලර් 30ක් වගේ කියලා. 25ක් 30ක් අතර වගේ කියලා මම දල වශයෙන් කියන්නේ. එතකොට හිතන්න සමහර වෙලාවට ලංකාවේ ලෝගෝ ඩිසයින් කරන කට්ටිය 1500ට 2000ට ඒ වගේ රේන්ජ් එකකටනේ යන්නේ. මම දැකලා තියෙනවා රුපියල් 500ටත් හදන්නම් කියලා තියෙන කට්ටිය ඉන්න ඔය පේජස් වල. මේ ෆුල් ඕඩරේ ඩොලර් 190කට කරාට පස්සේ තමයි මේ ඩොලර් 30ක් දීලා තියෙන්නේ. මොකද දැන් අපි ලෝගෝ ඩිසයිනර් කෙනෙක් වශයෙන් දැන් AI එක අපිට පොඩි තරගයක් තියෙනවා. ලෝගෝ ඩිසයින් ස්කිල් එකම අපිට ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ අපිට දැන් මේ ෆීල්ඩ් එකේ ඉදිරියට යන්න. අපි චුට්ටක් බලමුකෝ මේ මම ගත්ත කෑෂ් අවුට් එක. ඒ ගමන් අපි එමීට මේ කන්වර්සේෂන් එක ඉස්සරහට කතා කරගෙන යමු. මම පොඩ්ඩක් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් විදිහට දාලා තියෙන්නේ. මම වයිස් එකෙන් තමයි පිටරට ක්ලයන්ට් ළඟින් කෑෂ් ගන්නෙ. එතකොට ෆෝන් එකෙන් වයිස් ඇප් එක දාගත්තාම ඒක through හරිම ලේසි අපිට වෙලම බැංක් එකට සල්ලි කෑෂ් අවුට් කරගන්න. ඔව් දැන් මේ සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන ප්‍රොසෙස් එකනේ යන්නේ. ඔය වගේ තමයි රුපියල් 7000ක් කිව්වට 8000කට කිට්ටුයි. එතකොට මේ ඔක්තෝබර් 11 ආවේ කෑෂ් අවුට් එක. මම දැන් අද 24 වෙනිදා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඊට පස්සේ කලින් ඊට පස්සේ ආව ඕඩර්ස් වල ස්ක්‍රීන් රෙකෝඩර්ස් උත් මම පොඩ්ඩක් අරගෙන තියෙනවා. මොකද ඉස්සරහට කතා කරගෙන යන්න මාතෘකා ටිකක් තියෙන නිසා. ඉතින් එතකොට මේ වගේ තමයි බලන්න. දැන් අපි ලෝගෝ එකක් හැදුවට පස්සේ අපිට මේ විදිහට ටිප් එකක් ඉල්ලන්න ඕන නම් ඒක ජෙනුයින් ඉල්ලන විදිහක් තියෙනවා. ඉස්සරහට මම මේකේ කන්වර්සේෂන් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ෆුල් කන්වර්සේෂන් එක මේ ඕඩර් එක ආපු විදිහේ. අපි ඒකෙන් බලමු මම කොහොමද ටිප් එක ඉල්ලන්න යාට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක කොහොමද කරලා තියෙන්නේ කියලා එකත් කතා කරගමු. එතකොට දැන් මං අනිත් වීඩියෝස් වල කතා කරලා තියෙනවා මං ක්ලයන්ට්ලා එක්ක කරපු කන්වර්සේෂන් කොහොමද මං ලෝගෝ ගන්න පාවිච්චි කරන උපක්‍රම මේ දේවල් කරන්නේ කොහොමද කියලා. මොකද දැන් ස්කිල් එක කියන දේ විතරක් තිබ්බට මදි ලෝගෝ ඩිසයිනර් කෙනෙක් විදියට අපිට සර්වයිව් වෙන්න. එතකොට දැන් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මගේ මෙන්ටර්ෂිප් එකක් තියෙනවා. ඔයාලට කැමති නම් ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඒකෙදි මේ සීක්‍රට්ස් මම පාවිච්චි කරන උපක්‍රම ඔක්කොම මේක ඇතුලේ කියා දෙනවා A to Z. මොකද මම Instagram එක through තමයි මේ ක්ලයන්ට්ලා හොයාගන්න process එක කරන්නේ. එතකොට ඒකෙදි අපි කතා කරනවා ස්පෙસિෆික් නිච් එකක් හොයාගන්නේ කොහොමද? මොකද දැන් අපි තරංගයේ වැඩි නිච් හොයාගත්තට වැඩක් නැහැ. ගොඩක් කට්ටිය කැෆේ, ෆුඩ් ඒ පැති වලට යන්නම නරකයි. මොකද ගොඩක් කම්පිටිෂන් එක වැඩි. මොකද බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ම කැන්න වලින් තමයි මේ දේවල් වලට ගිහිල්ලා මුලින්ම බිස්නස් ලෝගෝ එක හදාගන්නේ. එතකොට අපි කරන්න ඕනේ පොඩි කියන්නේ වැඩිය කම්පිටිෂන් එකක් නැති නිච් එකක් හොයාගන්න. අපි මේවා ඔක්කොම කතා කරනවා අපේ මෙන්ටර්ෂිප් එක ඇතුලේ. මොකද දැන් සමහර දේවල් තියෙනවා අපි කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය සල්ලි හොයන චේතනාවෙන් මෙන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ ස්ටොක් ඉමේජස්, කැන්වා ඉමේජස් ඒ වගේ යූස් කරන කට්ටියට මේ සබ්ජෙක්ට් එකේ තැනක් නැහැ දැන්. ඇත්තටම අපි ගොඩක්ම බලන්නේ ස්කිල් එක හදාගත්ත යුනික්නස් එක තියෙන ලෝගෝ ඩිසයිනර්ලා තමයි මේ විදිහට සල්ලි හොයන්න ඇත්තටම පුළුවන්කම තියෙන්නේ. මේ මෙන්ටර්ෂිප් එකට හොඳට ලෝගෝ හදන්න පුළුවන් කට්ටිය විතරක් ජොයින් වෙන්න කතා කරලා මම පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම්. එතකොට දැන් මම ඩොලර් 190කුත් අරගෙන තව ඩොලර් 30ක් ටිප් එකක් දීලා. ඉතින් ඇත්තටම ඔයාලට තියෙන chance එක මේකයි. මොකද ලංකාවේ නිච් එකකට නැතුව පිටරට ක්ලයන්ට්ලාට ලෝගෝ ඩිසයින් කරන තියෙන chance එක මේක තමයි. ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ වටාව ඕඩර් එකක් ගැන. මොකද කට්ටිය ගොඩක් කැමතියි මේ ක්ලයන්ට්ලා එක්ක කරන කන්වර්සේෂන් බලන්න. ඒගොල්ලොන්ටත් අයිඩියා එකක් ගන්න. ඒකින්ද මම තව සාක්ෂි සාධක සහිතව ගත්ත පේමන්ට්, විත්ඩ්‍රෝවල් සහ කන්වර්සේෂන්
ඔක්කොම එක අයිඩියා එකක් ගන්න දාන්න. මේ වීඩියෝ එක අර ක්වික් වීඩියෝ එකක් විදිහට මට දාන්න ඕන වුණා. මොකද අපේ කට්ටියට අපි ඉන්නවනේ ලංකාවේ ඔඩියන්ස් එකක් හොයාගෙන රුපියල් 500ට 1000ට කරන කට්ටියට ඒ වගේ කට්ටියට පොඩි අයිඩියා එකක් දෙන්නත් එක්ක මේ වීඩියෝ කරේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. එහෙනම් channel එකට අලුත් අය ඉන්නවනම් subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.